මහිරු, සහන්, නෙත්මි සහ දිනිති. විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අංශයේ අවසන් වසර සිසුන්. තමන්ගේ අවසන් නිබන්ධනය සඳහා එයාලා තෝරගෙන තිබුණේ පොළොන්නරුව සැතපුම් ගානක් ඈතින් වනජීවී රක්ෂිතයට මායිම් වෙලා කැලෑවෙන් වැහිලා ගිය එතරම් ප්‍රසිද්ධ නැති පරණ ආරාම සංකීර්ණයක නටබුන්. මේතන ගම්වල මිනිසුන් පවා දැනගෙන හිටියේ බොහොම ටිකයි. කැලේ මැද තිබුණු වනජීවී දෙපාර්තමේන්තුවට අයිති අබලන් වෙච්ච බංගලාවක තමයි මේ 4 දෙනා සතියක් කාලයක් නතර වුණේ. බංගලාව බලාගන්න හිටියේ මුතු බණ්ඩ කියලා වයසක පුද්ගලයෙක්. අවුරුදු 60ක් විතර වයස, කතාබහ හරිම අඩු, පරණ තුවක්කුවක් කරේ දාගත්ත මිනිස්සෙක් තමයි මුතු බණ්ඩ කියන්නේ. පළවෙනි දවසේ හවස එයාලා බංගලාවට බඩු බාහිරාදිය දානකොට මුතු බණ්ඩ එයාට පළවෙනි අනතුරු ඇඟවීම කළා. මහත්තයෝ, මේක හොඳ කැලෑවක්. ඒත් හරිම ගුප්ත තැනක්. ඔය නටබුන් තියෙන කෑල්ල රජකාලෙන්දම් කල්මුරේ කියලා දේවතාවක් බලාගන්නවා කියලයි අපේ පැරැන්න විශ්වාස කරන්නේ. දවල්ට කමක් නෑ. ඒත් හවස් වෙන්න කලින් ආපහු වෙන්න. වැදගත්ම දේ එතනින් ගල් කැටයක්වත් අරන් එන්න හිතන්න එපා. ඒකෙන් වෙන්නේ මහ විනාශයක්. මේ 4 දෙනාගෙන් මහිරු තමයි කණ්ඩායමේ නායකයා. ටිකක් බරපතල විදියට හිතන කෙනෙක්. දිනිති හරිම මහන්සි වෙලා වැඩ කරන පොතේ කුරා කෙනෙක්. නෙත්මි ටිකක් සංවේදී, ආගම දහමට නැඹුරුයි. එයාගේ බෙල්ල හැමතිස්සෙම පංචායුධයක් එල්ලලා තිබුණා. ඒත් සහන්, එයා තමයි කට්ටියගෙන්ම හිතුවක්කාරයා. හැම දේම විහිළුවට ගත්ත කෙනා. අනේ යන්න මුතු බණ්ඩ මාමේ. අපි ඔය හොල්මන් කතාවට බය වෙන පොඩි උන්නන් නෙවෙයි. අපි ආවේ ඉතිහාසය හොයාගෙන. මුතු බණ්ඩා මුකුත් නොකිය බිම් බලාගෙන තමන්ගේ වැඩක් බලා ගන්න ගියා. දවස් 2ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවිලා ගියා. 3 වෙනි දවසේ හවස් වෙන්න කිට්ටු වෙලා තිබුණේ. කැලෑවේ හඳ කියන්නේ කැලේ ඇතුලේ එළිය වැටෙන එක පාරටම අඩු වෙන වෙලාවට. මහිරුයි දිනිති සිටියම් බල බල ඉස්සරහින් යන්න ගියා. නෙත්මි යාල්ටියා පස්සෙන් ආවේ. සහන් හැමදාම වගේ පස්සට වෙලා වටපිට බල බල තමයි ආවේ. එක තැනක කැලෑවෙන් වැහිලා ගිය පොඩි දෑගබක් වගේ එකක් මුල ලොකු ඇහැටු ගහක් මුල් අතරේ මොකද්දෝ කළු පාට දිලිසෙනවා සහන් දැක්කා. එයා වටපිට බලලා කවුරුත් නෑ කියලා දැක්කහම අතදාලියෙක් ගත්තා. ඒක අඟල් 6ක් විතර දිග හරිම බර කළු පාට ගලකින් හදපු හරියට දිලිසෙන අමුතු කැටයමක්. ඒකෙන් නිරූපණය වුණේ බාගෙට මනුස්ස, බාගෙට තිරිසන්, දත් විලිස්සගතව බය හිතෙන මූණක්. ඒක අතර ගත්ත ගමන් සහන්ගේ අත අයිස් වගේ සීතල වෙලා ගියා. සහන්, ඕක ආපහු තියන්න. සහන් ගැස්සිලා බැලුවේ නෙත්මි ආදියා බලාගෙන ඉන්නව දැක්කහමයි. මම දැක්කා. මුතු බණ්ඩ මාම කියපු කතාව මතක නැද්ද? ඕක තියපු දෙනින් තියන්නකෝ. පිස්සුද නෙත්මි? මේක මාර වටින දෙයක්. මම මේක තියාගන්නවා. අර මුතු බණ්ඩ බය කරන්නත් හොඳයි. සහන් hina වෙවි ඒ අමුතු කැටයම තමන්ගේ බෑග් එකේ ගැඹුරු තැනක හංගගත්තා. නෙත්මි එන්න යන දෙයකට මම නෑ වගේ ඔළුව වනවන ඉස්සරහට ගියා. එදා රෑ හරියට බංගලාවට එනකොට හොඳටම කරුවල වැටිලා. ජෙනරේටරේ ලයිට් එකත් නිවි නිවි පත්තු වුණේ. කැලෑවේ හැමදාම එන සද්ද වුණත් එදා රෑ ඒ සද්දවල අමුත්තක් තිබුණා. සත්තු හරිම නොසන්සුන් විදියට කෑ ගැහුවේ. මුතු බණ්ඩ එදා රෑ කෑ මිනිසර ගෙනත් තියෙන ගම කැලෑ පැත්ත බලලා තුවක්කුවත් අත කරලා අල්ලගත්තා. මහත්තයෝ, අද රෑ සත්තු ටිකක් කලබලයි. දොරවල් ජනෙල් හොඳට වහගෙන ඉන්න. එළියට නම් බහින්න එපා. රෑ 10ට විතර ඇති. 4 දෙනාම ශාලාවේ මේසෙට වෙලා දවසේ හොයාගත්තු දේවල් ලියමින් හිටියේ. එක පාරටම
මොකද්ද අතිවිශාල බර දෙයක් බංගලාවේ ටකරන් වහල උඩට වැටෙනා වගේ ලොකු සද්දයක් ආවා. බංගලාව උඩ ලොක් ගස් තිබුණ නැහැ. ඒත් ඒක හරියට කාරු හරි ලොකු ගල් ගෙඩියක් උඩ ඉඳන් අතෑරියා වගේ. 4 දෙනාම ගැස්සිල උඩ බැලුවා. කෑ ගහමින් හිටපු රැහැයියෝ වඳුරු ඔක්කොම එකපාරට නිශ්ශබ්ද වෙලා. මීයට පිඹ වගේ නිශ්ශබ්දතාවය මැදින් කලාවේ ගැඹුරු තැනින් සතෙකුගේ නොවන ඒත් මිනිස්සෙකුගෙත් නොවන අමුතු ගෙරවිලි හඬක් ඇහෙන්න ගත්තා. ගැඹුරු කන්දක් දෙදරනවා වගේ අමුතු ගරහිල්ලක්. සහන්ගේ මූණ සුදු මැලි වෙලා. ඒ මොකෙද්ද? වල්ලලියෙක් වෙන්නේ නැති. මහිරු වල්ලලියෙක් වෙන්නේ නැති කිව්වත් එයාගේ කටහඬේ තිබුණේ බයක්. එදා රෑ කාටවත් හරියට නිින්දක් ගියේ නැහැ. නෙත්මී දිනිති එක කාමරයක නිදාගත්තේ. රෑ 2ට විතර ඇති. නෙත්මිට එකපාරට හැරුණේ එයාට හුස්ම ගන්න බැරුව. එයාගේ පපුව උඩ අලි යෝධයෙක් වාඩි වෙලා ඉන්නවා වගේ දරා ගන්න බැරි බරක් එයාට දැනුණා. එයා කෑ ගහන්න හැදුවත් කටහඬ එළියට ආවේ නැහැ. එයා අමාරුවෙන් ඇස්සරියා. ජෙනරේටරේ ඕෆ් වෙලා කාමරේ තිබුණේ ඝන කරවලේ. ඒ ජනේලයෙන් වැටෙන හීන් හඳ එළියට එයා ඒක දැක්කා. කාමරේ මුල්ලක සිවිලිමේ වදින තරම් උස කළු පාට හෙවණැල්ලක් හිටගෙන ඉන්නවා. ඒකට මුහුණක් තිබුණේ නෑ. ඒත් ඇස් තියෙන්න ඕන තැන අඟුරු කබලක වගේ තියෙනවා. රතු පාටට අඟුරු පුපුරු දෙකක් එයාව දිහා බලාගෙනම දිලිසි තිබුණා. ඒ හෙවණැල්ල කිසිම සද්දයක් නැතිව එක අඩියක් එයාගේ ඇඳ දිහාවට එන්න පටන් ගත්තා. නෙත්මිගේ උගුරෙන් එළියට ආවේ කෑගහිල්ලක් නෙවෙයි. හිරවුණ කෙඳිරිල්ලක්. ඒ සද්දෙට එහා ඇඳේ හිටපු දිනිති ඇහැරෙන්න වුණා. දිනිති ලයිට් එක දාන්න ස්විච් එක ගැහුවත් ලයිට් ආවේ නැහැ. ජෙනරේටරේ සම්පූර්ණයෙන්ම ඔෆ් වෙලා. දිනිතියාගේ ෆෝන් එකේ ටෝච් එක ඔන් කරලා නෙත්මි හිටපු පැත්තට ඇල්ලුවා. නෙත්මි ඇඳේ මුල්ලකට වෙලා ගුලි වෙලා වෙවුලමින් අතත් දික් කරගෙන හිටියා. එතන එක හිටියා. කවුද? මොකද්ද? දිනිති ටෝච් එක කාමරේ වටේටම ගැහුවා. කාමරේ මුල්ලේ කවුරුත් හිටියේ නැහැ. ඒ සද්දෙට මහිරුයි සහනුයි ඒගොල්ලොම කාමරවලින් ඉක්මනින් ආවා. මොකද උනේ? ලයිට් ඔෆ් වුණාද? මහිරු ටෝච් එක ගහගෙනම ඇහන්න උනේ. නෙත්මි දරා ගන්න බැරි බයකින් ඇඳෙන් පැනලා දිව්වේ කෙලින්ම සහන් හිටපු පැත්තට. උඹේ හින්දා උඹ අරගෙන ආව නේද? උඹේ ගෙනාවා. එයා සහන්ගේ ටී-ෂර්ට් එකෙන් අල්ලලා කෑ ගහන්න ගත්තා. ඒක ආවා. ඒ කළුමන්ති ආවා. ඒකේ ඇස් ගිනි ගෙඩි වගේ. ඒ කාය මංගාවට. ඒත් ඒක ඕනේ උඹට. සහන්ගේ හිනාව බයටම ගල් ගැහිලා ගිහින්. එයාගේ මුහුණේ ලේ මිදක් නැති තරම්. නෙත්මි මොන විකාරද? බොරු කියන්න එපා. මහිරු මේ පාර සද්දෙන් කිව්වේ. එයාට තේරුණා නෙත්මි රඟපානව නෙවෙයි කියලා. ඔබ ගත්ත දේ එළියට දාපන් සහන් දැම්ම. සහන් වෙවුලන අත්වලින් තමන්ගේ බෑග් එක ඇරලා රෙදි කෑල්ලක ඔතල තිබුණු අර කළු පාට බය හිතන කැටයම එළියට ගත්තා. මහිරු ඒක අතර ගත්ත ගමන් ගැස්සිලා ගියා. ඒක තිබුණේ අවට පරිසරයේ උෂ්ණත්වයට නෙවෙයි. අධි ශීතකරණයක තිබ්බ වගේ අයිස් කුලියක් වගේ සීතල වෙලා. උඹට පිස්සු දෙයක්ෝ? මුතු බණ්ඩ කිව්ව නේද මුකුත් ගේන්න එපා කියලා. අපි මේක දැම්ම ගිහින් තිබ්බෙතනින් තියන්න ඕන. මහිරු අර කැටයමත් අතේ තියාගෙන බංගලාවේ ප්‍රධාන දොර අරින්න ගියා. දිනිති නෙත්මි සහන් 3 දෙනාම යා පිටිපස්සෙන්. මහිරු දොරේ අගුල ඇරලා දොර ඇරිය විතරයි.
එක පාරටම එළියේ ඉඳන් ඇතුළට ආවේ හුලම් පාරක් නම් නෙවෙයි. දරාගන්න බැරි නහය පසාරු කරගෙන යන කුණු වෙච්ච මස් ගඳක්. ඒ ගඳත් එක්කම කැලෑවේ ඉඳන් ආපු සද්දෙට 4 දෙනාම බයෙන් පස්සට විසික්කුණා. ඒක එක සද්දයක් නෙවෙයි. වඳුරු 100,000 ගාණක් එක පාරට මල්ලතෝනි තියනවා වගේ. කුරුල්ලෝ රෑ තිස්සේ කෑ ගහගෙන ඉගිලෙනවා. ඊටත් යටින් අර කලින් ඇහුණු ගැඹුරු ගෙරවිල්ල ඒක දැන් තවත් ළඟින් ඇහෙනවා. හරියට අඩි 10ක් විතර උස යෝධයෙක් කැලේ අස්සෙන් බංගලාව දිහාවට ඇවිදගෙන එනවා වගේ. මුතුබණ්ඩා මහිරු එළියට කෑ ගැහුවා. මුතුබණ්ඩාගේ කාමරේ තිබුණේ බංගලාව ටිකක් එහායින්. ඒත් ඒ පැත්තේ තිබුණේ ඝන කළුවරේ. මහිරු ටෝච් එක ඒ පැත්තට ගැහුවාම මුතුබණ්ඩාගේ කාමරේ දොර ඇරලා අපි දුමු එහාට. 4 දෙනාම බංගලාවෙන් එළියට පැනලා මුතුබණ්ඩාගේ කාමරේට දිව්වා. කාමරේ කවුරුත් නෑ. මුතුබණ්ඩ රෑට කන්න හදාගත්ත බත් පිඟාන මේසෙ උඩ බාගෙට කාලා. එයාගේ පරණ තුවක්කුව බිත්තියට හේතු කරලා. ඒත් කාමරේ දොරකොඩ කාරු හරි හුණු වලින් ඉරක් ඇඳලා. ඒ ඉර උඩ ගම්මිරිස් ඇට දාලා දෙහි ගෙඩියක් 4ට පල්ලා තියෙනවා. ඒක පරණ ආරක්ෂක ක්‍රමයක්. ඌ දන්නවා මේක වෙනවා කියලා. ඌ අපිව දාලා පැනලා ගිහින්. දිනිති අඬන්න පටන් ගත්තා. සද්ද දැන් තවත් ළඟයි. ඒක බංගලාව වටේ ඇවිදිනවා. ආපහු බංගලාවට ඉක්මනට යමු. ගිහින් දොරවල් වහගන්න. 4 දෙනාම ආයෙත් බංගලාවට දුවලා ප්‍රධාන දොර අගුරු දාලා ඒකට ලොකු මේසයක් හේතු කළා. එයාලා හිටියේ ඝන කළුවරේ. ටෝච් එලි 4ක් විතරක් පත්තු කරගෙන ශාලාවේ මැද ගුලි වෙලා. අර අයිස් වගේ සීතල කැටයම මහිරු බිමින් තිබ්බා. සහන් ඔයා කකුල? සහන් Tamanගේ කකුල දිහා බැලුවා. එයාගේ කලිසමේ දන හිස ගාව ලොකු කළු පාට තෙත අතක පාරක්. හරියට කවුරු හරි මඩ අතකින් එතන තද කරලා අල්ලලා වගේ. ඇඟිලි 5ේම පාර පැහැදිලිව පේනවා. මට කවුරුත් අත තිබ්බේ නැහැ. සහන්ගේ හඬ වේවුලනවා. ඒක අපිත් එක්කම ගේ ඇතුළට ඇවිත්. ඒ කියනකොටම ශාලාවේ උඩ සෙවිලිමෙන් හරියට බර දෙයක් සෙවිලම උඩින් එයාලගේ ඔළුවට උඩින් බඩ ගාගෙන යනවා වගේ සද්දයක් ඇහෙන්නට වුණා. 4 දෙනාම ටෝච් එළිය උඩට ඇල්ලුවා. සද්ද එක තැනක නැවතුණා. හරියටම එයාලා හිටපු තැනට උඩින්. ඊට පස්සේ සහන් එක පාඩම හුස්ම හිර වුණා වගේ ගැස්සෙන්න ගත්තා. එයාගේ ඇස් උඩ ගිහින් එයා Tamanගේ බෙල්ල මිරික ගන්න ගත්තා. සහන් කතා කළේ නෑ. එයාගේ මූණ නිල් වෙන්න ගත්තා. සහන් අමාරුවෙන් කට ඇරියත් එළියට ආවේ යාගේ කටහඬ නෙවෙයි. ගැඹුරු ගොරහැඬි වචන තේරෙන්නේ නැති පුරාණ භාෂාවකින් ගිරවිල්ලක්. ඒ එක්කම කාරු හරි නොපෙනෙන අතකින් ගැහුවා වගේ. සහන්න කාමරේ අනිත් පැත්තට විසිවෙලා ගිහින් බිත්තිය වැදුනා. ශාලාවේ තිබුණ හැම ජනේලයකම එකම වෙලාවේ කාරු හරි පිටේ ඉඳන් හයියෙන් තට්ටු කරන සද්දයක් ඇහෙන්න ගත්තා. මුළු බංගලාවම වටලලා වහල උඩින් අති දරුණු කන් බිහිරි කරවන අමුතු සද්දයක් එන්න ගත්තා. ටකරන් හීයක් කාරු හරි ටින් කටර් රෑකින් කපනවා වගේ ඉරීගෙන යන සද්දයක් ආවා. දූවිලි පර්ණ ලී කෑලි එයාලගේ ඔළුවට වැටෙන්න පටන් ගත්තා. මහිරු ටෝච් එක උඩට ඇල්ලුවාම එයාලට උඩින් ලොකු සිදුරක් හැදිලා. ඒ සිදුරෙන් කළු පාට අහස නෙවෙයි ගිනි පුපුරන වගේ දිලිසෙන රතු පාට ඇස් දෙකක්
එයාලා දිහා වෛරයෙන් බලාගෙන හිටියා. ඒ රතුපාට ඇස් දෙක වෛරයෙන් දිලිසෙමින් එයාලා 4 දෙනා දිහා බලාගෙන හිටියා. වහලේ හැදුණු සිදුරෙන් හඳ එළියත් එක්ක මිශ්‍ර වෙච්ච දූවිලි කදම්බයක් ඇතුළට වැටුණා. ඒ සිදුර හරහා කළු පාට ලුම් වගේ දෙයකින් වැහුණු මිනිස් අතකට වඩා 3 ගුණයක් විතර ලොකු දිග නියපොතු තියෙන අතක් පහළට ආවා. ඒ වෙලාවේ නෙත්මි බයෙන් සිහි විකල් වෙලා වගේ හිටියත් එක පාරටම තමන්ගේ බෙල්ලේ තිබුණු පංචායුධය තදින් අල්ලගත්තා. ඒක එයාගේ දහදියට තෙත් වෙලා තිබුණේ. අර අත හෙමින් හෙමින් සිවිලිමේ ඉඳන් පහළට එනකොට බිම වැටලා කෙඳිරි ගාමින් හිටපු සහන් එකපාරටම නැගිටින්න වුණා. ඒත් ඒ සහන් නෙවෙයි. එයාගේ සම්පූර්ණයෙන්ම සුදු වෙලා. එයා hina වුණා. අර ගොරහැඬි බිහිසුණු කටහඬින්. එයා අර අත දිහාවට අත් දෙකම දික් කරගෙන යන්න ගත්තා. ඒත් එක්කම නෙත්මි තමන්ගේ යතේ තිබුණු පංචායුධයත් එක්කම දුවගෙන ගිහින් සහන්ගේ නල්ලේ උඩ ඒක තද කරන්නට වුණා. එයාට මතක තිබුණු එකම ගාථාව කියන්න ගත්තා. පංචායුධය සහන්ගේ නල්ලේ වැදුණු තැන හරියටම රත්තුණු යකඩයක් මස් උඩ තිබ්බ වගේ පිච්චෙන්න ගත්තා. සහන්ගේ කටින් එළියට ආවේ අර යක්ෂයාගේ ගෙරවිල්ල නෙවෙයි. එයාගේම කටහඬින් දරා ගන්න බැරි වේදනාවකින් කෑ ගහන සද්දයක්. ඒ කෑ ගැහිල්ලත් එක්කම වහලේ තිබුණු අර අත වේගයෙන් ආපස්සට යන්න ගියා. වහල උඩින් මුළු කැලෑවම දෙවනත් කරවන මහා දරුණු විලාපයක් ඇහුණා. ඒ සද්දෙට බංගලාවේ ජනෙල් වීදුරු බිඳිලා යන්න ගියා. දැන් දුවන ජීප් එකට දිනිති බිම තිබුණු අර අයිස් වගේ සීතල කැටයම අතට ගත්තා. ඒක අල්ලපු ගමන් එයාගේ අත පිච්චෙනා වගේ දැනුණත් එයා ඒක අතේ තදින් ගුලි කරගත්තා. මහිරුයි නෙත්මි සිහිය නැති වෙන්න වගේ ගිය සහන්ව දෙපැත්තෙන් උස්සගෙන 4 දෙනාම බිඳුණු ජනේලය කරහා එළියට පැන්නා. එළිය තිබුණේ එයාලා දවල් දැකපු කැලෑව නෙවෙයි. හුළඟ නැවතිලා මුළු පරිසරයම මලගයක් වගේ නිශ්ශබ්දයි. ඒත් අර කුණුගඳ තවම සැරටෙනවා. එයාලා සහන්වත් ඇදගෙන ජීප් එක තිබුණු තැනට දුවන්න ගත්තා. එයාලා දුවනකොට එයාට දකුණු පැත්තෙන් කැලෑව අතුලෙන් අර යෝධ පියවර සද්දේ එයාලත් එක්කම එන්නට වුණා. එයාලා දුවන වේගෙටම ඒකත් කැලේ එයාලව පහු කරගෙන දුවනවා. ගස් අතු කඩාගෙන වැටෙන සද්ද ඇහෙනවා. කැලෑව අස්සෙන් ගස් අතරින් අඩි 10කට වඩා උස කළුම කළු මිනිස් රූපයක් නැති යෝධ හෙවණැල්ලක් එයාලා දිහා බලාගෙනම දුවනවා. ඒකේ ඇස් රතු පාට ලන්තෑරුම් දෙකක් වගේ කැලේ අස්සෙන් පේනවා. ඉක්මන් කරන්න. එයාලා කොහොම හරි ජීප් එක ළඟට ආවා. ජීප් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. බැටරි සම්පූර්ණයෙන්ම බැහැලා. අනේ දෙයියනේ නෑ. මහිරු ආයෙත් යතුරු කැරකෙව්වා. සද්දයක්වත් නෑ. අර පියවර සද්දේ නැවතුණා. හරියටම ජීප් එක ඉස්සරහින්. මුළු කැලෑවම ආයෙත් නිශ්ශබ්දයි. 4 දෙනාම හුස්ම අල්ලගෙන බලාගෙන ඉන්නවා. කැලෑව අඳුරෙන් ජීප් එක ඉස්සරහා පාරට එක අඩියක් තිබ්බා. මහිරුගේ ජීප් එකේ හෙඩ්ලයිට් එක පාරටම කිසිම හේතුවක් නැතුව පත්තු වෙන්න ගත්තා. ඒ එළියට එයාලා ඉස්සරහා හිටගෙන හිටපු දේ පැහැදිලිව පෙනෙන්නට වුණා. ඒක හොල්මනක් නෙවෙයි. අඩි 10කට වඩා උසයි. ඒකේ ඇඟ හැදිලා තිබුණේ කළු පාට ලොම් වලින්, පරණ ගස්වල මුල් වලින්, මඩ වලින් වගේ. ඒකේ ඔළුව හරියට
වල් ඌරෙක්ගේ මිනිස්සෙක්ගේ කවලමක් වගේ. කට දෙපැත්තට ලොකු දල දෙකක් උඩට ඇවිත්. ඒත් දරුණුම දේ ඒ ඇස් දෙක. රතු පාට ඇස්වල තිබෙන වෛරයක් නෙවෙයි. සීතල ඝන බඩකින්නක්. ඒ යක්ෂයා එයාලා දිහා බලාගෙන කට ඇරියා. ඒ කට ඇතුලින් ආවේ මලකුණු ගඳක්. ඒක දරුණු විදිහට ගොරවන්න ගත්තා. ඒ සද්දෙට ජීප් එකේ ඉස්සරහා වීදුරුව ඉරිතලල ගියා. දිනිති විසි කරපන්. ඒක දීපන්. මහිරු කෑ ගහන්නට වුණා. දිනිති අඬ අඬම අර අයිස් වගේ සීතල කැටයම අතට අරගෙන අපිට සමාවෙන්න. මේක අරගෙන අපිට යන්න දෙන්න. තමන්ට පුළුවන් හයියෙන් ඒ යක්ෂයාගේ මූන්ට වෙන්න විසි කළා. කැටයම හුළඟේ කැරකි කැරකි ගිහින් ඒ යක්ෂයා හිතන්නවත් බැරි වේගින් එයාගේ ලොකු නියපොතු තියෙන අත දිගු කරලා ඒක හුළඟෙදිම අල්ලගත්තා. ඒක අල්ලගත්ත ගමන් ඒ යක්ෂයාගේ මුළු ඇඟම එකපාරට නැවතුණා. ඒක අතේ තිබුණු කැටයම දිහා බලලා ජීප් එකේ හිටපු 4 දෙනා දිහා බලන්න ගත්තා. ඒ මුහුණේ තිබුණේ බඩගිනි බැල්ම සීතල වෛරයකට පෙරළුණා. ඒක ආයෙමත් කට ඇරලා කෑ ගහන්න හදනකොටම මහිරු අන්තිම වතාවට ජීප් එක යතුරු කරකෙව්වා. ජීප් එකේ එන්ජිම මහා අයියෙන් පණ ගැන්නුණා. මහිරු හිතන්නවත් වෙලාවක් ගත්තේ නෑ. ජීප් එක රිවර්ස් එකට දාලා පස්සට අරගෙන කැලෑ පාරෙදිම හරවල යන්න ගියා. ජීප් එක මඩ විසි කරගෙන ඉස්සරහට පැන්නේ. හෙඩ්ලයිට් එළියෙන් එයාලා දැක්කේ අර යක්ෂයා එයාලා පස්සෙම දුවන්ගෙන හැටි. ඒත් ජීප් එකේ වේගෙට ඒකට එන්න බැරි වුණා. එයාලේ කැලෑ පාරේ ගස්සතු කඩාගෙන පැය භාගයකට විතර පස්සේ ප්‍රධාන පාරට එන්න පුළුවන් වුණා. එයාලා එදාම කොළඹ ආවා. සහන්න සතියක් හොස්පිටල් එකේ නවත්තන්න සිද්ධ වුණා. එයාට තිබුණේ දරුණු මානසික කම්පනයක් කියලයි දොස්තරලා කිව්වේ. එයාගේ නළලේ නෙත්නික පංචාවුදේ තිබ්බ තැන රවුමට පිච්චිලා කැරලා ජීවිත කාලේ පුරාවටම ඉතුරු වුණා. දිනිතිගේ අත අර කැටයම අල්ලගෙන හිටපු නිසා සීතලට පිච්චිලා වගේ සති ගාණක් බෙහෙත් දාන්න වුණා. ඒ 4 දෙනාම තමන්ගේ නිබන්ධනයේ අතරමඟ නවත්තලා පුරාවිද්‍යා අංශයෙන් අයින් වෙලා වෙන වෙන කෝසස් වලට මාරු වුණා. පස්සේ කාලෙක මහිරු මේ ගැන දන්න කෙන කපු මහත්තයෙක්ගෙන් ඇහුවම ඒ මිනිස්සේ කියලා තිබ්බේ මහත්තයෝ ඔයාලා බේරලා තියෙන්නේ పూర్ව පිනකට. ඔයාලා තරහ කරගෙන තියෙන්නේ හොල්මනක්වත් පෙරේතෙක්වත් නෙවෙයි. යක්ෂයෙක්ව. ඒ කියන්නේ රජ කාලේ ඒ නටබුන් වලට තියෙන නිදන් වස්තු රකින්න මහා බලගතු අසුර ගණයක් බන්ධනය කරලා තියෙන එකක්. ඒකේ රාජකාරිය තමයි එතනින් දෙයක් අරන් යන කෙනාව බිලි අරගෙන ඒ වස්තුව ආපහු ගන්න එක. ඔය ළමයි අර කැටයම විසි කළේ නැත්නම් ඔයාලා 4 දෙනාගේ මල සිරුර හොයා ගන්නවත් වෙන්නේ නැහැ.